අන්ට කෙනෙක් විදිහට ඒ උණ ගහන්නේ කොහොමද? 2011 ඉඳන් ඒ කියන්නේ ලයිසන් නැති කාලේ ඉඳන් තමයි බයික් පදින්නේ. අයියේ බයික් එක තමයි හොරෙන් පදින්නේ යා නැති වෙලාවට. ඉතින් ඒ දවසේ ඉඳන් අද වෙනකන් මම හිතන අද ලොකු තත්යකට ඇවිල්ලා ඉන්නවා ආඩම්බරය ගැන. ඉතින් ඒදා ඉඳන් අද වෙනකන් බයික් පිස්සුව තිබුණා. පිස්සුව තමයි මේ තැනට අරගෙන ආවේ. අනිවාර්යෙන් ලංකාවේ හොඳම තැනකට යනවා කියන එක ඔළුවේ තිබ්බා. ඉතින් මං හිතනවා යම් තාක් දුරකට හෝ මං ඇවිල්ලා ඇති කියලා. ලංකාවම දන්න කෙනෙක් වෙනවා කියන්නේ යම් තාක් දුරකට නෙමෙයිනේ හොඳ තැනකට ඇවිල්ලා තියෙනවා. දැන් ලස්සන කොල්ලෙක්, ටැටූ තියෙනවා, හරි හැන්සම් කොල්ලෙක්. එතකොට දැන් මේ හොඳම ස්ටන්ට් වෙද්දි, පොපියුලර්ම ස්ටන්ට් වෙද්දි ගෑනු ළමයිගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද? ඒ ගැන නම් ඇත්තටම බොරු කියන්න ඕනේ නැහැ. ගෑනු ළමයිගෙන් ලොකු ප්‍රතිචාර තියෙනවා. ඉතින් ඒ හැමෝටම ගොඩක් ස්තුතියි. මම ගොඩක් ආදරෙයි ඒ ලැබෙන ආදරයට සහ ප්‍රතිචාර වලට හැමදාමත් ආදරෙයි. ඒව තමයි කියන්න තියෙන විස්තර ඉතින්. දැන් කියන්නකො මොකක්ද උනේ කකුලට? ඔව් මේක උනේ ස්ටන්ට් කරනකොට නෙවෙයි අතන පාරේ යනකොට යාළුවාගේ වෙඩින් එක තිබ්බා. ඒකට ගත්ත අර බ්ලේසර් එක දීලා ගෙදර එන්න යද්දි තමයි වැටුනේ. ඉතින් වැටලා තමයි ඇක්සිඩන්ට් උනේ. ඉතින් හැමෝටම කියන්න ඕන ස්ටන්ට් කරන අයට විතරක් නෙවෙයි රයිඩර්ස්ලාට විතරක් නෙවෙයි පාරේ යන හැමෝටම පරිස්සම් වෙන්න වැටෙන්න යන්නේ තප්පරයයි හොඳ වෙන්න අවුරුදු ගාණක් දුක් විඳින්න ඕනේ. ඉතින් අද මම දුක් විඳිනවා. මොකද අද දවස හොඳට එන්ජොයි කරන්න තිබ්බා ස්ටන්ට් කෙනෙක් විදිහට ඔයාලට මොකක් හරි ඉදිරිපත් කළා සතුටු කරන්න තිබ්බා. ඉතින් මට ගොඩක් දුකයි අද දවස ගැන. ගෙදරින්න බැරි කමට තමයි රතගායට ආවේ.